හරි. අයිබෝලමයි පෙබරවාරි මාසේ කොහොමද රිවිෂන් එක වෙන්නේ? රිවිෂන් එකේ අපි පේපර් ක්ලාස් එකක් ගැන පටන් ගන්නවා කියනකොට දැන් රොත්කොත් පේපර් ක්ලාස් එක ගියා රිවිෂන් එක පටන් ගන්න මාස දෙකක් වගේ ඇතුළත. නමුත් අර කාලරාමුව තුල ඔයගොල්ලන්ගේ ඒ ලෙවල් ටයිම් ෆ්‍රේම් එකට උරු වෙන්න පේපර්ස් ලියන්න මේ මාසය තුල පටන් ගන්නවා කියලා මම කිව්වා. ඉතින් ළමයි ඒක අඟහරුවාදා දවසේදී පටන් ගන්නවා සිස්වර ආයතනයේ. ඊට පස්සේ රත්නපුර විනිසිග්මා ආයතනයේ ඊට පස්සේ ආය විනස් ආයතනයේ මේකට ඒ විදිහට ෆිසිකලි ඒ ආයතන තුලින් පැවැත්වෙනවා. එතකොට මෙතනදී ළමයි ටයිම් ෆ්‍රේම් එක අර කියන පැය 3යි විනාඩි 10 විනාඩි 10ක් කියමු කාලයක් හම්බ වෙනවා. ඒක තමයි ප්‍රශ්න පිට තෝරගන්න පුළුවන්. උදේ සිසුසර ආයතනයේ විනස් ආයතනයේ උදේ 8ට පටන් ගන්න 11:10 වෙනිකයි. ඒතකොට දැන් සිස්සාරේලා තියෙන ගහරුවාදා වගේ විනස් එකේ තියෙන සිකුරාදා. ඒ වගේම තමයි ළමයි මේ ක්ලාස් එකේදී බොහෝ විට එදා ඒ දවස් අතරදී මට ලකුණු ටික ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වෙයි. මොකද අර පේපර්ස් එදාම බලන්න පුළුවන් හින්දා. සමහර ආයතන ළමයි සතියක් වගේ කාලයක් යනවා මට. ඒ වගේම තමයි ළමයි මේ මාසයේ ඇතුළත ලකුණු අවකලනය කියන සම්පූර්ණ ගාන ඉවර කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි ශ්‍රේණි සහ සංකීර්ණ සංඛ්‍යා කියන ශ්‍රේණිකයි මේ සංකල්ප සහ සංයෝජන කියන පාඩම එතනත් ලකුණු 150ක් වෙනවා. මෙතනත් ලකුණු 175ක් වගේ ප්‍රමාණය. සමහරට මේක තව 50ක් වගේ ප්‍රමාණයක් එකතු වෙන්නත් පුළුවන්. හරිද? මම මේ අඩු ලකුණු ප්‍රමාණය දාලා තියෙන තව 50ක ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් පළවෙනි සතිය ඇතුළතදී එතකොට මේ ආයතන තුනේම ක්‍රියාත්මක වෙනවා. පළවෙනි සතිය ඇතුළතදී අවකලනයේ මූලික සිද්ධාන්ත ආවරණය කරලා අභිලම්බ සහ ස්පර්ශක වල සමීකරණ ගන්න එකටත් ඒ වගේම ප්‍රස්තාර වලටත් යන්න උපරිම try එක දෙනවා. ඒ වගේම තමයි දෙවන සතියේදී අවකලනයේ භාවිතය කියන පාඩ B එක අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ තුන්වෙනි සතිය ගත්තොත් ශ්‍රේණි කියන පාඩම මේක අර පූර්ව ධර්මක අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම කට්ටව ලේසි පාඩමක්. ලකුණු සාමාන්‍ය 60 70ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. සරල පාඩමක්. ඒකේ සම්පූර්ණ සිද්ධාන්ත ටික ඉවර කරනවා. ඊට පස්සේ දවස් සංකරණ සංයෝජන මේක අර වෙන කිසි පාඩම් වල ආදර්ශයක් නොගෙන ඉගෙන ගන්න පුළුවන් මුදකලා පාඩමක්. නමුත් අර ගණන් පැටර්න්ස් එනවා. ඉතින් ඒ හැම එකම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකට අපිට අර ඕනම නිර්මාණාත්මක ගැටලුවක් දක්වා මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා. දැන් ඒකෝට ළමයි මේ වෙනකොට මම මේ මාසය ඇතුළත, ඒ කියන්නේ ජනවාරි මාසය ඇතුළතදී ඕගොල්ලන්ට පාස් පේපර්ස් අර කෙටි ප්‍රශ්න පුරුවක් කරා. ඒක දවස් දෙක ගානේ දවස් 4-7ක් දුන්නා. පේපර්ස් 7ක් කරා. ඊට පස්සේ ඒකේ මම වීඩියෝ සීරීස් එකක් දැම්මා. දැන් මේ වෙනකොට මම හිතන්නේ වීඩියෝ 26ක් විතර දාලා තියෙනවා. ඉතින් අන්ලිස්ටඩ් දාලා දෙන්න YouTube එකේ හැමෝටම බලන්න බෑ. අපේ group වල ඉන්න කට්ටියට බලන්න පුළුවන්. ඉතින් කාට හරි අවශ්‍ය නැක ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් ඒතකොට මේ මාසය තුළදී ඒක පොඩ්ඩක් ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් දවසට එකක් කරපු ඔයා දවසට දෙකක් කරන්න ඕනේ. කොහොමද? PO එකක් සහ ඇප්ලයිඩ්. ඒතකොට PO ගානක් තියෙනවා. ඒක මේ දවසේම 15 කොටස ඇප්ලයිඩ් ගානක් තියෙන. ඉතින් මාරු වෙන්න පුළුවන් PO ගාන සහ ඇප්ලයිඩ් PO කියලා. ඒතකොට දැන් අර මම ඔයගොල්ලන්ට කිව්වේ දැන් අපි මේ වැඩ කරන්න හුරු වීමක් තමයි මූලික අධීරවලදී උනන සිද්ධ කරන්නේ. දැන් පේපර් මාසෙ පටන් ගන්නෙත් ෆුල් පේපර්ස් වලට අපි යන්නේ බහර මාස 6ක් තියලා. මේක තව මාස දෙකක් විතර ගියාට පස්සේ ටාකට් සීරීස් එකක් පටන් ගන්නවා. එතකොට තව වෙනම විදිහ අලුත් ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට දැන් අපි ළමයි ජනවාරි මාසයේ කරාට වඩා වැඩපිළිවෙලක් කෙටි ප්‍රශ්න වෙනුවෙන් මේ මාසය ඇතුළත කරනවා. එතකොට ඒක අර තිබුණ ස්ට්‍රෙන්ත් එකට ඩබල් ස්ට්‍රෙන්ත් එකක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ PO සහ ඇප්ලයිඩ් මේවා කෙටි ප්‍රශ්න මම 5කට වගේ ආසන්න ප්‍රමාණයක් දෙකීම කරලා තියෙනවා. කෙටි ප්‍රශ්න වලට දාලා තව කොටසක් ඉදිරියලක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මේ මතකේ නැති වෙන්න කලින් මේවා දවස් ගානේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් අර කලින්ට කරා වඩා කලින් කරපුවට වඩා ඒ කියන්නේ ජනවාරි මාසය ඇතුළතදී කරාට වඩා වැඩ ප්‍රමාණයක් පෙබරවාරි මාසය ඇතුළතදී අනිවාර්යයෙන්ම සැලසුම් කරා අපි. එතකොට අර වැඩ කරන ප්‍රමාණය යම් කිසි වැඩිවීමක් දක්වන්න ලැබෙන වගේම පේපර් ක්ලාස් එකෙත් ටිකක් දැන් ජනවාරි ගත්තත් එහෙම තමයි අපි පාස් පේපර්ස් එහෙම දාලා එහෙම තමයි අපි අතන පේපර්ස් ටික හැදිලේ. නමුත් මේ මාස සම්පූර්ණ අලුත්ම ගණන් දාලා ඕගොල්ලන්ගේ අර අලුත් ගානකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක බලන්නත් ඕනේ. ඉතින් ළමයින්ගේ අඩුපාඩු තෝරලා බේරලා අරගෙන ඊට පස්සේ නැවත ඕගොල්ලන්ට ආය අමාරු පාඩම් ටික ආය පාරක් රිවයිස් කරන්නත් ඕනේ. ඉතින් ඒක වෙනුවට සඳුදා වැඩසටහනකුත් යනවා. ඉතින් අර රිවිෂන් එකේ ලකුණු 20ට අඩු සෙට් එක නැවත ආය සඳුදා උදේ 8 ඉඳන් 2 වෙනකන් දාලා ඒ පොඩියට ආය තව රිවිෂන් එකක් යනවා. ඒකට හේතුව ඒ ළමයි අර ලකුණු අර සාමාන්‍යයෙන් 60-70 වෙන සෙට් එකේ ඒ ප්‍රමාණයට ගන්න ඕනේ හින්දා. ඉතින් ළමයි ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසය ඇතුළත සෑහෙන ප්‍රමාණයක් කරනවා. ඕගොල්ලන්ට අපිට
අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම්බන්ධ වෙලා ළමයි අහලා අපේ වැඩපිළිවෙල කොහොමද කොහොමද වුණාද ඇත්තටම කියන දෙයක් මේ වගේ දෙයක් වුණාද කියන එක ගැන යාළුවන්ගෙන් අහන්න බලන්න. ඉතින් හැම දෙයක්ම වීඩියෝ සාක්ෂිත් එක්කම අපි YouTube එකට දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒවත් කියන්නේ ජනවාරි මාසය ඇතුළත ආවරණය කරපු පාඩම් ඒවත් උනන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් එක බ්‍රහස්පතින්දා හවස 8ට සාමාන්‍ය 12:11 ඉවර ඒ වගේම තමයි ඉරිදා රෑ 10:00ට ඉතින් අර පොඩ්ඩක් නයිට් සෙෂන් දෙකක් විදිහට තමයි දෙක ගෙනියන්නේ. මොකද මේ කාලය පොඩක් මට කම්ප්‍රෙස්ඩ් වෙලා තියෙන හින්දා මොකද ෆිසිකල් ආයතන 3ක ක්ලාස් එක යනවා රිවිෂන් 3ක්. ඒ වගේ තියෙන ක්ලාස් එක ටිකක් අන්බැලන්ස් ගතියක් ඇතිලා. ඒ හින්දා රිවිෂන් එක නයිට් ටයිම් විදිහට දාලා තියෙන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේක ඒ වෙලාව බලන්නත් පුළුවන් නැත්නම් පස්සේ බලන්නත් පුළුවන්. මම කියන්නේ ඒ කට්ටිය ඔන්ලයින් නැතුව ඒ කියන්නේ ඒ වෙලාව ලයිව් විතර බලන්න ඒ කට්ටියට පේපර්ස් ටික ගෙන්න ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට ඇඩ්‍රස් එකට ඔයගොල්ලන්ගේ පේමන්ට්ස් කරාට පස්සේ පේපර්ස් ටිකත් ඒ වගේම මේ මාසය ඇතුළත කරන සම්පූර්ණ ටියුටර්ස් ටිකත් ගන්නත් පුළුවන්. එහෙනම් ළමයි අපේ වැඩසටහන ගැන ඔයාට සෙට් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙලා හොඳ රෑන්ක් එක නැත්නම් කම්බයින් මැස් ඒකට වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.